හෙලෝ ගයිස්, අද මම කතා කරන්න යන්නේ කොහොමද සල්ලි ඉතුරු කරන්න කියලා. විශේෂයෙන් මම නම් තනියම ජීවත් වෙන කොල්ලෙක්. එතකොට මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සල්ලි ඉතුරු කරන්න කොහොමද කියන එක. ඒ කියන්නේ ඇත්තටම මම හම්බ කරන බොහොමයක් එහෙම වියදම් කරලා දානවා. මාසේ අන්තිම වෙනකොට මගේ අතේ කිසිම ඉතුරුවක් නැහැ. ගොඩක් දුරට ණය වෙන්නත් වෙනවා. මම මාසේ පඩියක් කම්මේ රැකියාවක් නොවේ කරන්න නිසා මට මුදල් එන විදිය එක වෙලාවට එකෙක් ගණන් එන්නේ. එතකොට ඇත්තට මට ට්‍රැක් කරන්න අමාරුයි මාසෙට කීයක්ද කොහොමද වියදම් වෙන්නේ කියලා. එන ටික එහෙම අනිත් පැත්තට වියදම් කරනවා. සමහර දවස්වලට සල්ලි නැති වුණොත් ණයක් ගන්නවා යාළුවෙක්ගෙන් හරි කාගෙන් හරි. එහෙමයි වියදම් කරන්නේ. නමුත් පසුගිය කාලේ මං තීරණය කරා මේක හරියන්නේ නැහැ. මේ විදිහට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මං ඉතුරු කරන්න ඕන කියලා. මට ඇත්තට මේක යාළුවෙක්ගෙන් ලැබුණු උපදෙසක්. මම පටන් ගත්තා මම හම්බ කරන ගාණ කීය වුණත් ඒකෙන් 4න් එකක් අයින් කරලා ඉතුරු කරන්න. එකෙන් 4න් එකක් අයින් කරලා ඉතුරු කරන්න. එහෙම ගත්තම දැන් සමහර දවස් තියෙනවා මට රුපියල් 2000 එදා දවසේ ආදායම. එතකොට මං ඉතුරු වෙන්නේ 1500යි. නමුත් මම රුපියල් 500ක් අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. මට රුපියල් 6000ක් හම්බුනොත් එදාට කෙලින්ම 1500ක් අයින් කරනවා. සමහර දවස් තියෙනවා මට ඉඳලා හිටලා ටිකක් හොඳ දවසක් රුපියල් 25000ක් වගේ 30000ක් වගේ හම්බ වෙන දවස්. එතකොට දැන් අපි හිතමු 20000ක් හම්බුණා කියලා. මම කෙලින්ම එදාට මොකුත් හිතන්නේ නැහැ. රුපියල් 5000ක් අයින් කරනවා. ඒ අයින් කරනකොට මට තේරෙන්නේ නැහැ මොකද මං ඉතුරු කරගන්න සල්ලි වලින් මං මගේ වියදම් ටික සලස ගන්නවා. මොකද හිතන්නේ අයින් කරපු සල්ලි ගැන. එහෙම බලනකොට මාසේ අන්තිම වෙනකොට ගොඩක් සැලකිය යුතු ගාණක් ඉතුරුලා මගේ ඒ අයින් කරපු 4න් එකේ ඒ වගේ. ඉතින් එහෙම කරලා තමයි මම ඉතුරු කරන්න පුරුදුනේ. මේක ඔයා try කරලා බලන්න. මේකේ තව ගොඩක් ක්‍රම තියෙනවා. YouTube එකේ තව ගොඩක් වීඩියෝස් තියෙනවා මේ සම්බන්ධව. නමුත් ඔයා කිසිම විදිහකින් කිසිම ඉතුරුවක් කරගන්න බැරි කෙනෙක් නම් මේක try කරලා බලන්න. මේක අනිවාර්යයෙන්ම වැඩ කරනවා. හැබැයි මේකේ තියෙන පොයින්ට් එක තමයි අනිවාර්යයෙන්ම අයින් කරන 4න් එක ගැන හිතන්න එපා. කිසිම විදිහකින් ඒක අල්ලන්නවත් එපා. ඔයා දැන් ඔයාට සල්ලි නැති වුණොත් එම ඔයා වෙනදා කරනවා වගේම මේ බැලන්ස් එකක් ගහගන්න මේ තියෙන සල්ලි වලින්. ඒක ගැන හිතන්නවත් එපා. ඊළඟ පොයින්ට් එක තමයි මේකට තවත් උදව්වක් කරන්න මම ගත්තා මේ Facebook එකේ දැකලා ඉවරලා මේ money saving box කියලා. මෙන්න මේ කැටේ. මේ ඔයාලට පේනවනේ මේ කැටේ. මේක මේ ගලවලා හයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ආයෙ යූස් කරන්න පුළුවන්. එකපාරක් පිරුණාට පස්සේ ගැලෙව්ව හැකි. මේකේ මෙහෙම ස්ටිකරයක් තියෙනවා. මේකේ මේ 100 1000 500 5000 එහෙම තියෙනවා. අපි මේකේ දාපු ගාණ දාලා ඉවරලා ඒ අදාළ කොටුවක් කපනවා. හිතන්න මේ රුපියල් 100ක් නම් මම දැම්මේ. මේ මං රුපියල් 100ක් කපනවා. මේකේ තියෙන කොටු ඔක්කොගෙම දැන් හිතන්නකෝ ඔයා ගාව 5000ක් එකතු වෙන්නේ නැහැ වගේ දවසක් කියලා. 10 5ක් කර ඒ කියන්නේ 10 5ක් දවස් 5කින් එකතු වුණාට පස්සේ ඒක දාන්න පුළුවන් 5000ක් විදිහට. හරි එහෙම දාලා ඉවරලා මේකේ එකතු වෙන්න ඕනේ. එතකොට මේක ඔයාගේ මේ කොටු ඔක්කොම මේ ස්ටිකරේ කැපිලා යනකොට මෙතන ලක්ෂයකට වඩා මුදලක් ඉතුරු වෙනවා. මේක මේ අතරම මේ හිතුවට වඩා මේක පහසු වෙන්න ගත්තා. මේ ටිකක් කරනකොට වඩා අතරම මට ඒක තේරුනේ ගොඩක් පස්සේ. ඔයා මුදල් ඉතුරු කරන්න ගත්තාම ඔයාට අතරම මේ ඒකට ආසාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මම මුලින්ම පටන් ගෙන සතියක් වගේ යනකොට මම අනිවාර්යයෙන්ම එදා දවසේ කීය හම්බුණත් ඒකෙන් 4න් එකක් දානවා. ඊට අමතරව මම නම් පසු කාලින කරා. මොකද සමහර දවස්වල මට ඇත්තටම කිසිම ආදායමක් නැති දවස් වෙනවා. එතකොට මම කරන්නේ මං ගාව ඉතුරු වෙලා තියෙනවා මං එදිනදා වියදමට තියාගන්න සල්ලි. අන්න ඒකෙන් මම යම් කිසි මුදලක් දානවා. ඒක රුපියල් 100ක් වෙන්නත් පුළුවන්. රුපියල් 1000ක් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වගේ බොක්ස් එකක් ගත්තාම ඔයාලට පොඩ්ඩක් අර අපිට තියෙනවානේ මේ පොඩි දිරිගැන්වීමක් දැනෙන. අතර මේ කොටු ටික කපලා ඉවර කරන්න ඕන කියලා පුළුවන් තරම් ඉක්මනට කරන්න උත්සාහ කිරීමක් තියෙනවා. ඊට අමතරව ඒක පැත්තකින් තිබ්බොත් මෙතනදී මුලින්ම මම කිව්ව කාරණාව ආයෙමත් ඔයාට කිසිම විදිහකින් ඉතුරුවක් නැත්තම් ඉතුරුවක් කරගන්න බැරි නම් ඔයා අනිත් මොකුත් හිතන්න එපා. ඔයා කෙලින්ම ඔයාගේ එන ආදායමෙන් 4න් එකක් අයින් කරන්න. ඒක නයි හිතන්නවත් එපා. ඒක අමතක කරලා දාන්න. හදිස්සියක් වුණා කියලා ඒක අදින්න ලෑස්ති වෙන්නත් එපා. ඔයා කොහොම හරි ඔයාගේ ඉතුරු ටිකෙන් මැනේජ් කරගන්න ඕන. මේක ඔයා උත්සාහ කරලා බලන්න. අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් මම කරලා බලලා අත්දැකීමෙන් විශ්වාසයෙන් කියන්නේ මේක සල්ලි හොයන්න සල්ලි ඉතුරු කරන්න මේ හොඳම ක්‍රමයක්. ඔයා ගොඩක් විනාශකාරයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාගේ අතට සල්ලි ආවම ඔයා මොකද කරන්නේ? ඔයාට කන්න හිතෙනවා, රස කෑම, සිගරට් එකක් බොන්න හිතෙනවා, අරක්කු බොන්න හිතෙනවා. එහෙමත් නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් වියදම් කරන්න හිතෙනවා. නැත්නම් ලෝකේ නැති වැඩ. සමහරලාට ඒ කරලා දෙනවා. ඔයාට අත්‍යවශ්‍ය දේවල් නේ. ඔයාට දැන් අඳින්න සමහරලාට ඔයාට ෂර්ට් එකක් ගන්න ඕන නැති වෙඩින් එක කරන්න. නමුත් ඔයා ඒක නෙමෙයි කරන්නේ. ඔයා ගිහින් ඉවරලා ඒ වෙනකොට යාළුවෙක් එක්ක සෙට්ලා බොනවා. නමුත් ඒ වගේ දේවල් වලට නොයා කෙලිම මේ වගේ ටික මේක මහ ලොකු ගාණක් නෙවෙයි. ඔයාගේ ආදායමෙන් 4න් එකක් අයින් කරන්න මං කියන්නේ. මට නම් ඒක මහ ලොකු ගාණක් වෙන්නේ නැහැ. මොකද මට දිනපතා එන නිසා පොඩි ගණන් වනේ. නමුත් සමහරට ඔයා මාස් පඩිය ගන්න කෙනෙක් නම් ඒක ලොකු ගාණක් වෙන්න පුළුවන්. නමුත් ඔයාට පුළුවන් ඒක කරනවා. කෙලින්ම ඔයාගේ මාසික වේතනය 4 හම්බුනාම 4න් එකක් අයින් කරන්න. ඒක ගැන හිතන්න එපා. ඉතුරු මුදලෙන් ඔයාගේ මාස ජීවත් වෙන්න බලන්න.
මේක කරන්න අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. මම ආයෙමත් කියනවා විශ්වාසයෙන්. මොකද මම මේක කරා, මේක මට හරි ගියා. මම අනිසේ ඉන්බොක්ස් එකේ ඉතුරු කරන්න ගත්තා. මේක වැඩ කරනවා. මුලින්ම ඔයාගේ මානසිකත්වය හදාගන්න ඕන මම ඉතුරු කරන කෙනෙක් කියලා. හැම වෙලේම ඔළුවේ කියන දේ නවත්තන්න. මට ඉතුරු කරන්න බෑ, මට වියදම් වැඩි, මට තේරෙන්නේ නැහැ. ඒ ඔක්කොම ඔළුවෙන් අයින් කරන්න. ඔයා හැම වෙලේම හිතන්න මම ඉතුරු කරන කෙනෙක්. මට පුළුවන් ඉතුරු කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට ඉතුරු කරන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ජය.